ගොඩක් තැන්වල මිනිස්සු කියනවා කිසිම කෙනෙක් කාත් කවුරුත් නැතුව තනි වෙන්න හොඳ නෑ කියලා. ඒක එහෙම නෙමෙයි. මිනිස්සු තට්ට තනි වෙන්න ඕනේ. තමන්ගේ හේවණැල්ල විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා දැනෙන තරමට තනි වෙන්න ඕනේ. අන්න එදාට අපි ඉගෙන ගන්නවා තනිවීමේ මාරාන්තික සටන දිනන්නේ කොහොමද කියලා. මං හිතන්නේ කෙනෙක්ට වෙන්න පුළුවන් ලොකුම හොඳ ජීවිතේ එක පාරක් හරි තට්ට තනි වෙන එක. එදාට අපි තේරුම් ගන්නවා උගුර හිර කරගන්නේ නැතුව ඇස් දාරවල හංගගන්නේ නැතුව කෑ ගහලා අඬන හැටි. එදාට අපි ඉගෙන ගන්නවා ඇයි අපි තනියම නැගිටින්න ඕනි කියලා. එදාට අපි දැනගන්නවා මේ ලෝකේ අපි නිසා නවතින්නේ නැහැ කියලා. අපි ඉගෙන ගන්නවා කොන්ද කෙලින් කරන් ඉස්සරහට යන්නේ කොහොමද කියලා. හොඳට මතක තියාගන්න. අන්න ඒ දවසට ඔයා තීරණය කරනවා ඔයා මේ බැටල් එක දිනනවද පරදිනවද කියලා. ජීවිතේ අතාරින්න ඕනේ නම් ඔයා ඒක කරන්න ඕනේ අන්තිම දශමයටත් උත්සාහ කරාට පස්සේ. මේ ලෝකේ හැම දෙයකම මිලක් තියෙනවා. ඔයා කොච්චර වටිනවද කියලා ඔයා තේරුම් ගන්න ඕනේ හොඳම වෙලාව තමයි තිබ්බ සබ්බ සකල මනාවම නැති වෙලා මානසිකව හෙම්බත් වෙලා තට්ට තනි වුණාම. හිතන්නේවත් නැති වෙලාවක මහපාරට වැටෙනකොට ඊළඟට කරන්නේ මොනවද යන්නේ කොහාටද කන්නේ මොනවද කියලා කල්පනා කරන තැනට මිනිස්සෙක් තනි වුණාම ඒ මිනිස්සයා ඊළඟ මොහොත තීරණය කරනවා නෑ මම මේ බැටල් එක දිනනවමයි කියලා. අන්න ඒ මොහොතේ ඉඳලා ඒ මිනිස්සු ප්ලෑන් නොකර අඩියක්වත් ඉස්සරහට තියන්නේ නෑ. ඒ මිනිස්සුන්ට ගෙදරින් එළියට බහපු හැම දවසටම අරමුණක් තිබ්බා. හේතුවක් නැතුව මේ මිනිස්සු හැඟීමක්වත් වචනයක්වත් නාස්ති කරන්නේ නැහැ. තනිවම හැම මිනිසයාම ශක්තිමත් උනේ අන්න එහෙමයි.